ඒකයි ඔබට කිව්වේ පින්විතනේ මේ පුංචි ළමයි කියලා එකක් නැහැ. ඔය පුංචි ළමයි කියලා රැවටිලා ඉන්නේ අපි. ඔය රැවටිල්ලක් ඔය තියෙන්නේ. දැන් මෙතන නෝනලා මහත්තුරු ඔය රැවටිල්ලක් තියෙන්නේ පින්විතනේ. නෝනලා හිත් කියලා જાති නෝනා හිත් තියනවද කොහේ හරි? එහෙම නෝනා හිත් කියලා හිත් જાතිය. මහත්ය හිත් කියලා. නෝනා හිත් මහත්ය හිත් පුංචි දරු හිත් කියලා ඒව නැහැ පින්විතනේ. ඔය ඔක්කොම හිත් තියෙන්නේ. ඔය පුංචි එකව අපිට පුංචි කියලා පේන්නේ. ඔය කඳ නිසා. එහෙම නැත්නම් පින්විතනේ ඔබගේ හැදෙනව වගේම හිතක් හැදෙන්නේ. අපිට ඒගොල්ලන්ව පුංචි කියලා පේන්න එක හේතුවක් තියෙනවා පින්විතනේ ඒ තමයි. එක ඔය කඳ අනිත් එක තමයි පින්විතනේ ඒගොල්ලන්ගේ නාම ගොත්වල තියෙන ප්‍රමාණ අඩුයි. ප්‍රමාණ අඩුයි නෙමෙයි ඇත්තටම. මේ අත්බැවේ ඇක්සස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒකයි අපි කියන්නේ අත්දැකීම් නැහැ කියලා ඒගොල්ලන්ට. දැන් ඔබට අත්දැකීම් තියෙන්නේ කොහොමද? දැන් ඔබ මොකක් හරි කරන්න ගියාට පස්සේ ඔබ අත්දැකීම් පාවිච්චි කරනව නේද ඒකට? අපිට මේක කරන්න යනකොට ඔබගේ මෙමරි එක ගහලා යනවා. දැන් ඔබට මතක් කරන්න බෑ. දැන් මොකද වෙන්නේ? දැන් ඔබත් කවුරු වගේද? අර මුංචි එකා වගේ දැන්. හේතුව නාම ගොත් වලට ඇක්සස් කරන්න බෑ. ඒකයි. ඔබ ඉපදිලා දැන් අවුරුදු 40ක් වෙනවා. පොඩි එකා ඉපදිලා තාම අවුරුදු 8යි. ඒක නිසා පොඩි එකාට පුළුවන් මෙන්න මේ අවුරුදු 8ක තියෙන ඒවාට ඇක්සස් කරන්න විතරයි. හැබැයි පින්වතුනි නාම ගොත්ත තියනවා කියත් බැවුවල ඕනේ තරම් ඒවා. ඒවට ඇක්සස් කරන්න බෑ දැන් වඩන්න නැතුව මිනිස්සෙකුට. ඔබට පුළුවන් අවුරුදු 40ක ඒවා. ඒක නිසා පින්වතුනි ඔබ ගොඩක් දේවල් දන්නවා වගේ ජීවත් වෙනවා. පොඩි එකා පිහියක් අරගෙන කොහේ හරි ගහකට තට්ටු කරනකොට ඔබ කියනවා පුතේ හොනේ මේ ගහ. කොහෙන්ද ගත්තේ තොරතුරු? නාම ගොත් වලින්. ඔබගේ නාම ගොත් වලින් තොරතුරු ගත්තා මොකද හේතුව ඔබ දැකලා තියෙනවා ඔබගේ තාත්තා එක්ක ගහක් කපනවා නැත්නම් තාත්තා කියලා දුන්නා මෙන්න මේමයි කරන්න කියලා. අන්න එතනින් ඔබ ගත්ත පිංගුතුනේ තොරතුරු. අරගෙන ඔබ කියන පුතේ ඔහොම නෙමෙයි ගහන්න මෙන්න මේ ඇන්ගල් එකට ගහන්න. හා. අන්න මේ නාම ගොත්ත ටික දැන් මෙයා ගාවත් තියෙනවා පොඩි එක්කෙනා ගාව. දැන් ඒ ඊළඟට හැදෙන හිතට පුළුවන් පින්වතුනි මේ නාම ගොත්තේ ඇසුරු කරන්න. ඔන්න ඔහොමයි පින්වතුනි මේ වැඩි හිටියෝ පොඩි හිටියෝ කියලා දෙකොල්ලක් ඉන්නේ. මොකක් හරි කාමරයක් ඇතුළේ දාලා වැඩි හිටියෙක් හදමු අපි. කවුරුත් කතා බහටත් නැහැ පොතක්වත් නැහැ කියවන්න. කාමරයක් ඇතුළේ ඉන්නේ තියෙන්නේ. ඒ කාමරය ඇතුළේ ඉන්නේ එයා අවුරුදු 40ක්. එලිට අරගත්තට පස්සේ කවුරු වගේ ඉඳීද මේ? අවුරුදු 8 කවුද වැඩිමලා කවුද? අවුරුදු 8 සමාජ ජීවත් වෙච්ච දරුවෙක් ඉන්නවා. තනිකර කරුවල කාමරයක ජීවත් වෙච්ච තව මිනිහෙක් ඉන්නවා. 40ක්. කවුද මෙතන වැඩි හිටියා බලද්දී? අර 8 එක්කෙනා වැඩි හිටියා පින්වදින. මොකද හේතුව? ඒ යාගාව තියෙන අත්දැකීම් වැඩි අරයට වඩා.